ලංකාවෙන් හරිම භයානක සිද්ධියක් වාර්තා වෙනවා. අහම්බෙන් ගොයම් කපන වීඩියෝ එකක් රෙකෝඩ් කරද්දී ඇඟ හිරිවැටෙන දෙයක් කැමරාවට සටහන් වෙලා තියෙනවා. 2024 අගෝස්තු 25 වෙනිදා සුපුන් කියලා පුද්ගලයෙක් කොළඹ ඉඳන් එයාගේ ආච්චිව බලන්න එනවා. නාගරික පුද්ගලයෙක් වෙන සුපුන්ට මේ ගමේ දේවල් හිතට අල්ලන්න ගන්නවා. අතින් ගොයම් කපන එක තාක්ෂණෙත් එක්ක නැති වෙන්න ගන්නේ ඒ දේවල් වලට යන්ත්‍ර පාවිච්චි කරන්න ගන්නවත් එක්කයි. ලංකාවේ ගොඩාක් අය හඳුන්වන භූතයා කියන මෙන්න මේ මැෂින් එකේ ඇත්තම නම තමයි කම්බයින් හාවෙස්ටර් කියන්නේ. ඉතින් සුපුන්ගේ මාමා ළඟදී අතැරලා දාලා තිබ්බ වෙලක් මිලට අරන් තිබ්බා. මේක විකුණන්න හේතුවක් වෙලා තිබ්බේ මේ වෙල මිනිස්සු පාවිච්චියෙන් අතැරලා තිබ්බ නිසායි. සුපුන්ගේ මාමා මේ වෙලේ තිබ්බ කැලේ සුද්ධ කරලා වපුරන්න අරන් තිබ්බේ 2024 අවුරුද්දේයි. හැබැයි මේ වෙල මිලට ගන්න යද්දී සුපුන්ගේ මාමට ගමේ මිනිස්සු හරිම භයානක අවවාදයක් කරලා තිබ්බා. මිනිස්සු කියන්න අරන් තිබ්බේ මේ වෙල ඒ කාලේ ඉඳන් කිසිම වගතුවක් නැති වෙල් කෑල්ලක් කියලයි. මොකක් හරි හේතුවක් නිසා මේ වෙල කලින් වැඩ කරපු ගොවියන්ට පවා සාර්ථක අස්වැන්නක් අරගන්න බැරි වෙලා තියෙනවා. හරිම අද්භූත විදිහට උදේ තිබ්බ වීගස් කුණු වෙන්න අරන් තියෙනවා. දැන් මෙහෙම කතාවක් සුපුන් දැනගෙන හිටියේ නැහැ. සුපුන් ගමට එන දවසේම හවස මේ වෙලේ ගොයම් කපන්න ලෑස්ති කරලා තිබ්බා. මෙහෙම හදිස්සියෙම ගොයම් කපන්න දාගෙන තිබ්බේ කාලගුණයේ වෙනස් වීමක් නිසායි. දරුණු වැස්සෙන් අස්වැන්න බේර ගන්න ඕන වෙලා තිබ්බා. ඉතින් එදා රෑ මේ ගොයම් කපන එක බලන්න සුපුන් වගේම එයාගේ තව යාළුවෙක් වෙන තරිඳු මෙතනට යනවා. එයා මෙතන පොඩි වීඩියෝ එකක් රෙකෝඩ් කරන්නේ එයාගේ රට ඉන්න සහෝදරයාට යවන්න හිතාගෙනයි. එයාගේ සහෝදරයාට මේ වීඩියෝ එක යවලා විනාඩියක්වත් යන්න කලින් එයා කෝල් එකක් අරන් ඇහුවේ ඒ මොකක්ද ඒ කියලයි. මේක දැක්කට පස්සේ සුපුන් වගේම තරිඳු දෙන්නම ගොඩක් බීතියටපත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ සුපුන් එයාගේ සහෝදරයාට යවපු වීඩියෝ එක. හොඳ අවධානයෙන් බලන්න. ඔයත් ඒක දැක්කද? වීඩියෝ එකේ තැන් දෙකකම කළු පාට හෙවණැල්ලකට සමාන දෙයක් පේන්න තියෙනවා. ඒක එක එල්ල ගොයම් කපන හාවෙස්ටර් මැෂින් එක දිහා බලාගෙන ඉන්නවා රෙකෝඩ් වෙලා තියෙනවා. මේ දේ මොකක් වුණත් තප්පර කිහිපයක් යනවත් එක්ක අතුරුදහන් වෙලත් යනවා. දැන් සුපුන් එයාගේ සහෝදරයාට මේ වීඩියෝ එක WhatsApp හරහා දැම්මට පස්සේ ඒ දෙන්නම ගොඩක් නොසන්සුන් වෙලා තිබ්බා. මේත් එක්කම සුපුන් මේ වීඩියෝ එක එයාගේ පවුලේ අය හැමෝටම පෙන්වන්න තීරණය කරා. ගෙදර කාටවත් මේ සිද්ධිය පැහැදිලි කරගන්න අමාරු වුණා. දැන් සුපුන්ට මේ වෙන කිසිම දෙයක් මෙතනින් නවතින්නේ නැහැ. මේ වෙලේ තිබිලා සුපුන්ට අමුතුම දෙයක් හම්බ වෙනවා. දැන් මෙතනින් තමා මේ කතාව භයානක හීනයක් වෙන්න ගන්නේ. මචං මම වීඩියෝ එක ඔන් කරගෙන ලෑස්ති උනේ රෑ. ඔයාලට සම්පූර්ණ වීඩියෝ එක බලන්න කරන්න තියෙන්නේ අපේ TikTok ප්‍රොෆයිල් එකට ගිහිල්ලා මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න.